වඳුර ගැන නෙමෙයි ප්‍රශ්නේ අඹ ගැන. රාජිත පුතා මේ අරගෙන් අඹ ගෙඩි 4ක් කාපුවාම 12න් 4ක් කාපුවාම ඉතුරු කීයද? කීයක් ඉතුරු නැත් වැඩන්නේ? තේරුණා. ඒ මොකද ඒ? ඒ ගහේ අඹ පට්ට ඇමුල්. කටේ තියන්න බෑ. ඒක ඉතින් මම දන්නේ නෑනේ. සර් දන්නේ නැතුණාට ඒ වටේ පිටේ ඉන්න ඔක්කොම දන්නවා ඒ ගහේ අඹ ඇමුල් කියලා. හරි. ගණිතය ඕනේ නෑ. ගණිතය හොඳයි. අපි නව තාක්ෂණයත් එක්ක ඉන්න මිනිස්සු වශයෙන් සංවේදනය ගැන අපි ලොකු දැනුමක් තියෙන්න ඕන. අපි බලමු ඔයාලගේ සංනිවේදන දැනුම. හරි. මට කියන්න බලන්න අපි දුර ඉන්න කෙනෙකුට කොහොමද කතා කරන්න කියලා. ඒ වල්ලේ වෙන එන්න ඩෝර් වෙන ඔය අනිවාර්ය දුර ඉන්න කෙනෙකුට කතා කරන්න. වෙන ගුරුවරයෙක් කියනවා 3 දෙනාම එල්ලනවා. මම මේ කියන්නේ මෙතන ඉන්න එකෙක් නෙමෙයි. වෙන පළාතක වෙන ගමක ඉන්න එකෙක් ගැන කියන්නේ. ඔය මැද පුතාගේ නම මොකද්ද? ධනුක. ධනුක පුතාගේ ආච්චි ඉන්නවා නුවර. නුවර නෙමෙයි සර් ඉන්නේ මාතර. හරි. පුතාලගේ ආච්චි ඉන්නේ මාතර. කොහෙද ඉන්නේ? මාතර. පුතාලගේ ආච්චිට පුතා කතා කරන්නේ කොහොමද? කතා කරන්නේ නැහැ සර් ආච්චිලත් එක්ක. අපි දෙගොල්ලෝ තරහයි අර හුණියන් කේස් එක මොකක්ද කතා කරන්නේ නැහැ. පුතාලා කතා කරන හිතවත් ඥාතියෙක් කොහෙවත්